මේ දිනවල සමාජ මාධ්‍යයේ ලග්න පලාපල ගත්තාම ගොඩක් සුබඵල ඇති කරනවා කියලා තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඇත්තටම එහෙම සුබඵල ලැබෙනවද? මේ දවස්වල තියෙන ග්‍රහ බලපෑම මොකද්ද? සහ ඇත්තටම මේ කියන තරම්ම ප්‍රතිඵල ලැබෙනවද කියලා අද අපි ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ශිල්පවත නාලිකාවේ ප්‍රේක්ෂක ඔබට සතුට සහනයේ ධනෙ බලයේ කීර්ති උදා වේවායි සුභාශිංසනය කරමින් අධිෂ්ඨාන කරමින් ප්‍රාර්ථනා කරමින් අපි ආරම්භ කරමු ඔබතුමියගේ ප්‍රශ්නය. මේ දවස්වල විවිධ ලග්න වලට බොහෝ ಗುಣ කියනවා විවිධ නාලිකාවල විවිධ මාධ්‍ය වල ඒකේ අත්තක් තියෙනවා. ඒක ගැන කතා කිරීම ආචාර ධර්ම වලට නොගැලපෙන නිසා ඒ ගැන සාකච්ඡා නොකර දැන් තියෙන තත්ත්වය ගැන මේ කාලේ ගත කරන තත්ත්වය ගැන කතා කරනකොට ග්‍රහ පීඨින් පිළිබඳ ග්‍රහචාරය පිළිබඳව ග්‍රහ බලයේ ඒ පුජ්‍යලයට ඒ ලග්න වලට බලපාන ආකාරය පිළිබඳව අපි සාකච්ඡා කරනවා. මේක සාකච්ඡා කරනකොට අපට සිද්ධ වෙනවා ආසන්න අතීතයටත් ආසන්න අනාගතයටත් යන්න. හේතුව මේ අවස්ථාව ගත කරන්නේ ග්‍රහ බලය ඊටාම මධ්‍යම තත්ත්වයක මැදුම් පිළිවෙතේ. ඒ කියන්නේ ಗುಣ හෝ අගුණ කතා කරන්න බැරි අවස්ථාවක් තමයි මේ වෙලාවේ තියෙන්නේ. යම් දවසක අපි ගත්තොත් 2026 මාර්තු 17 රාත්‍රිය 18 වෙනිදාට 17ට එළි වෙන පාන්දර 16 රාත්‍රී 17ට එළි වෙන පාන්දර රාහු කුම්භ රාශියේ අංශක 14යි කලා 8 සියාවසන ගතේ තුන්වෙනි පාදේ හිටියා. කේතු සිංහ රාශි එය අංශකෙම හිටියා. ඒ අවස්ථාවේ අඟහරු ඒ කුම්භ රාශියේ අංශක 14යි කලා 47ට සම්ප්‍රාප්ත වෙලා පසු කරමින් සියාවසන ගතේ තුන්වෙනි පාදයට ඇතුළත් වුණා. බුධ ඊට ඉස්සෙල්ලා ওই දවස් වෙනකොට අංශක 16 කලා 39ක් ගත කරමින් සියාවසනයේ තුන්වෙනි රාශියේ තුන්වෙනි පාදයේම හිටියා. සඳු කුම්භ රාශියේ අංශක 13යි කලා 54 පහු කළේ මාර්තු 17 වෙනිදා අලුයම. මේ මොහොතදීම විශේෂ සිද්ධියක් වුණා. මේ සියලුම ග්‍රහයි රාහු අඟහරු බුධ සඳු කුම්භ රාශියේ කුම්භ නවාංශකේ සියවසන තුන්වෙනි පාදේ වර්ගෝත්තමයි. මේ වර්ගෝත්තම බලය කෙලින්ම දෙන්නේ කාටද? කුම්භ රාශිය බලවත් වෙන්න රාහුට. මේ වෙලාවේ රාහු නියෝජනය කළා කුම්භ රාශියේ අංශක 14යි කලා 8 වර්ගෝත්තමයි. කුජ අංශක 14යි කලා 47 වර්ගෝත්තමයි. බුධ අංශක 16යි කලා 39 වර්ගෝත්තමයි. තව එක කලාවක් එහාට වුණොත් වර්ගෝත්තමේ බින්දන මේ මොහොත. සඳු අංශක 13යි කලා 54 පහු කළා වර්ගෝත්තමයි. ඒ අනුව කුම්භ රාශියේ රාහු අඟහරු බුද්ධ සඳු වර්ගෝත්තමව කාල සර්ප යෝගයේ උත්පාදනය වුණා. කාල සර්පයාගේ උපත ඇති වුණා. මාර්තු 17 එළි වෙන පාන්දර අලුයම් කාලේ. ඒකට යටත්ව හොඳ ග්‍රහ පීඨින් මාව මැදදී යම් දවසක මෑත ගිය මාසෙදී කුජ මේෂ රාශිගත වුණා. අප්‍රේල් 14 රවි මේෂක රාශිගත වෙලා උච්ච වුණා. හොඳ ග්‍රහ බලයක්. ඒක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? එතනමයි. වැඩිත් නැහැ අඩුත් නැහැ තියෙන තැන නවතුණා. සියල්ලම එහෙම අපි ලෝකයේ වශයෙන් ගත්තත් පුජ්‍යලයේ වශයෙන් ගත්තත් මේ කාලසර්ප යෝගයේ විසින් අති ප්‍රබල කාලසර්ප යෝගයක් මේ වෙලාවේ උත්පාදනය වුණේ. කාලසර්ප යෝගයේ උපත සිද්ධ වුණේ ග්‍රහයෝ 4 දිනකගේ වර්ගෝත්තම බලයේ යටතේ රාහු බලවත් වෙන. මේ தත්ත්වයේ යටතේ මාර්තු 18 ඉඳලා මේ දක්වාම යන්නේ කොයිතරම් ග්‍රහ බලයක් ග්‍රහයක් උච්ච රාශිගත වෙලා හොඳ වර්ගෝත්තම වෙලා බලවත් වෙලා විස්ථා බල දිග් බල ස්ථාන බල ඇති කරගත්තත් ඒ බලය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙන්නේ නැහැ.
දැන් මෑතදී ලබන ජූනි 2 වෙනිදාට බ්‍රහස්පති කටක රාශිගත වෙනවා. ඉහළ බලයක්. එතෙන්දි කතා කරන්න තියෙන මේ ටිකමයි මට තාම නම්. ජ්‍යොතිෂය පිළිබඳව අල්ප දැනුමක් තියෙන මං මාය කෙනෙකුට කතා කරන්න තියෙන ওই ටිකමයි. ඒතර ඉහළ දැනුමක් තියෙන අය ಗುಣ කියන්න පුළුවන්. අපි ගත්තොත් මේ தත්ත්වය වෙනස් වෙන්න යනවා ජූලි මාසේ 12 වෙනිදා ඉරිදා කේතු සිංහ රාශියේ අංශක 7යි කලා 46 ඉඳද්දී සිකුරු සිංහ රාශිගත වෙලා අංශක 8යි කලා 19 පහු කරනවා 12 වෙනිදා ඉරිදා. අන්න එතකොට සිකුරු දීප්ති ග්‍රහයක් වෙනවා. කිසියම් ආලෝකයක් එනවා එතකොට. විශ්වයේ කිසියම් ආලෝක විස්තීර්ණය වීමක්, පරාවර්තනය වීමක්, විකාශනය වීමක් සිද්ධ වෙන යන්තරමකට. මේක වඩාත් නිවැරදිව හොඳ තත්යකට එන්නේ 2026 අගෝස්තු 20 වෙනි 23 වෙනි ඉරිදාට. එදාට රාහු කුම්භ රාශිය අංශක 5යි 33 දෙන්ටනක 4 වෙනි පාදේ ඉන්නවා. කේතු සිංහ රාශියේ අංශක 5යි කලා 33 මානකට 2 වෙනි පාදේ ඉන්නවා. බුස්සම නව අංශකට යනවා. අන්න කේතුගේ බැලෙත් එතන අඩු වෙනවා. රාහුගේ බැලෙත් දෙන්ටනකට ගියාම පොඩි බල අඩුවක් වෙනවා. රවි සිංහ රාශිය අංශක 5යි කලා 41 පහු කරමින් එදා මානකට 2 වෙනි පාදේ බුස්සම නව අංශකට යනවා. සිකුරු මේ වෙනකොට ජූලි 12 වෙනිදා සිංහ රාශිය තුලලා බලවත් වුණා යන්තරමකට කේතුව පෙන්නුවා කේතුගෙන් පහු වෙලා ගියා දීප්ති යෝගයක් ඇති කරගත්තා මේ සිකුරු සිංහ රාශියේ අංශක 21යි කලා 19ට යනවා පුවපලනගේ 3 වෙනි පාදයේ තුලා නවාංශකට යනවා අන්න සිකුරු බලවත් වෙනවා රවිත් එක්ක යෝගියුත් වෙනවා අන්න එදාට තමයි පූර්ණ වශයෙන් කාල සර්ප යෝගය නිම වෙන්නේ මෙතෙක් මේ පහුගිය කාලේ කුජ මේස රාශිගත වුණා රවි මේස රාශිය උච්ච වුණා සිංහල අවුරුද්ද කියලා කියන්නේ මේ බලයක් විතරක් ප්‍රකාශනය වුණේ නැහැ මධ්‍යස්ථ වශයෙන් ඵල දීමක් විතරයි උනේ දැන් අපි ගත්තොත් ලෝකයේ ගත්තොත් ඔය යුද්ධයක් තියෙනවානේ ඒ යුද්ධෙත් තාම කැරක් තියෙනවානේ ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ ලොක්කබය වෙනවා මොහතකද පොඩ්ඩක් නිර්භීත වෙනවා නිස්සද්ද වෙනවා ආයෙ පටන් ගන්නවා ඕක තමයි තත්ත්වය ඒ ලග්න වලට බලපාන්නේත් ඔය ආකාරයට තමයි මේකේ හොඳ පැත්තක් තියෙනවා තෝරගන්න මේක කියනකොට ගල හොඳ නම් අඹරන කහමක් වේද කියලා කතාවක් තියෙනවා ඒ වුණාට තවත් ඒකෙම පදයක් තියෙනවානේ පැදුර ළඟට ලිප ඇද්දට හරියයිද කියලා ඔයාගේ ගත්තාම ගල හොඳ නම් අඹරන කහමක් වේදකට පැදුර ළඟට ලිප ඇද්දට හරියයිද කියලා සීතල වෙලාවට ලිප පැදුර ළඟට අදින්නේ නැහැ ඒ වගේ දේවල් තමයි අපේ සාකච්ඡාවලට මුල් වෙන්නේ එහෙමනම් ලිප ළඟට පැදුර අදින්න මිසක් පැදුර ළඟට ලිප අදින්න හොඳ නැහැ. ඕක තමයි සාකච්ඡාවේ මූල ප්‍රකාශනය. අපි බලමු මේක තමයි ඇත්ත තත්ත්වය. ග්‍රහචාරය විශ්වයේ සහසම්බන්ධතාවන් ක්‍රියාත්මක වෙන්නේ ඊටාම අවම වශයෙන්. රාවි මොනතරම් බලවත් වුණත් රාවි මෙන් 8 ගුණයක් බලය කියනවා රාවුමේ අවස්ථාවේ. වර්ගෝත්තම ග්‍රහය 3 දෙනෙකුගේ බලයත් අරගෙන තමනුත් වර්ගෝත්තම ඉන්න වෙලාවක තමයි කාල සර්ප යෝගයේ උත්පාදනයේ උපත සිදු වුණේ. එතකොට මාර්තු 17 ජූලි 12 අන්තරමකට පොඩි වාසියක් ආවත් පොඩ්ඩක් විකිරණ ශක්තියින් වල ප්‍රබලතාවක් ආවත් අගෝස්තු 3 දක්වාම වඩාත් සුබදායක ග්‍රහ කිරණ විකාශනය වීමක් සිදු වෙන්නේ නැහැ. එම තත්ත්වයන් යටතේ ජයග්‍රහණය හඹා යන පුද්ගලයෙකුට අවස්ථාවක් තියෙනවා කිසියම් වාසිදායක තත්ත්වයක් සුබදායක තත්ත්වයක් ආකර්ෂණය කරගන්න උදා කරගන්න අත්වසම් පුළුවන්. අපි ඒ ගැන සාකච්ඡා කරමු. අහවල් ලග්න කෝටියක් හම්බ වෙනවා කියනකට වඩා ඒක වඩා වැදගත් වෙනවා ඒ ලග්න හිමියාට මේ ගැන සාකච්ඡා කිරීම. අපි බලමු ඒ අනුව ලග්න 12ට බලපාන ආකාරයත් එක්කලම තවත් එකක් කියන්න තියෙනවා. ජූලි 12 පහු වෙනකොට
මේ යුද තත්ත්වයන් එහෙම නැත්නම් වෙනත් ඔය සුභාධර්මයේ කැරලිකාර තත්ත්වයන් උස්සන් වෙන තත්ත්වයන් සමනය වෙන්නේ යන්තරමකට සාමය අරමුණු නැගෙනවා. අගෝත් විස්තුන පහු වෙනකොට මේවා විසඳෙනවා. යුද්ධයක් හෝ ඒවා වෙනත් සුළුසුළුනම් වාගේ දේවල්, ගංගුතර වාගේ දේවල් ආපදා තත්ත්වයන් වුණත් සහනයක් තත්ත්වයටපත් වෙන්නේ දාටයි. දැන්ට තියෙන්නේ ඇතීම් නැතිවීම මැද ඉන්න එක. ඒකත් එහෙම ප්‍රකාශ කරමින් බලමු ලග්න 12ට මේ தত্ত্বය වාසිදායක අයුරින් සකස් කරගන්නේ කොහොමද, අඩුපාඩු එන්නේ කොහොමද කියන එක පිළිබඳව. ඒ අනුව බලමු අපි මේෂ ලග්නයට උදා වෙච්ච අවස්ථාව කාල සර්ප යෝගය සාකච්ඡා කරපුවාම විශේෂයෙන්ම මධ්‍යස්ථ බවක් ආවා. ජූනි 21 ඉඳලා අගෝස්තු 3 දක්වා කාලය අනතුරු, ශල්‍ය කර්ම, ධනහානි වාගේ දේවල්ට හිතකර තත්ත්වයක් තමයි පෙන්වන්නේ. ටිකක් හිත කරන්නේ ගොඩක් හිත කරා ඊවට. අනතුරු, ශල්‍ය කර්ම, ධනහානි වලට මේෂ ලග්න හිමියට ප්‍රබල බලපෑම් ඇති කරනවා. සුභා ධර්මයේ වටා පිටාව, සමාජ තත්ත්වයන් සියල්ලම තමන්ට විරුද්ධව ඒ තත්ත්වයන් වලට ඇති වෙනවා. අනුතරක් හෝ, ශල්‍ය කර්මයක් හෝ, ධනහානියක් හෝ එනවා. එහෙමනම් ඒ తত্ত্বය මගහරවා ගන්න පුළුවන් මේක දැනගෙන හිටියොත්. සමාජ සම්බන්ධතාවලදී පරිස්සම් වෙන්නට පුළුවන්. අනතුරුදායක අවදානම් සහිත වැඩවල නොයදී ඉන්න පුළුවන්. සල්ල කර්ම වගේ දේවල් තියෙනවා නම් ඉතින් ඒවට මූණම දෙන්න වෙනවා නම් විතරක් ඒවට මූණ දෙන්න පුළුවන්. නැත්නම් පොඩ්ඩක් කල් ගන්න පුළුවන් මේ කාලේ. ජූනි 21ත් අගෝස්තු මේ කාලසර්ප යෝගයට යටත්ව ග්‍රහ පිටිම තියෙන හැටි. සුබදායක පැත්තක් ගන්න පුළුවන් යම් තරමකට ජූනි 2කින් පස්සේ හොඳ බුද්ධියකින් වැඩ කිරීමේ හැකියාව, යොසීමෙන් වැඩ කිරීමේ හැකියාව තරමක් දුරට තියෙනවා. ඒත් අගෝස්තු 3 දක්වාම අර අසුබ තත්ත්වයේ තියෙන බව දැනගත්තාම එයින් අත්මිදීමේ හැකියාව සමහරට වළක්වා ගැනීමේ හැකියාව සම්පූර්ණයෙන්ම තියෙන්න පුළුවන්. ওই ටික තමයි මම කතා කරන්නේ මේෂ ලග්නය පිළිබඳව. ඒ වගේම මේෂ ලග්නේ දැනුමට, ඉගෙනුමට සැලකිය යුතු වාසිදායක තත්ත්වයක් තියෙනවා. අක්ෂි රෝග ඉස්මතු වීමේ, ස්පෙනීමේ දුර්වලතා ඇති වීමේ හැකියාවකුත් තියෙනවා. දිගට කියන්න මම සූදානම් නැහැ. මොකද මෙතනදී ස්ථාවරව කියන්න මම අත්‍යවශ්‍ය ටික පමණයි. අපි මීළඟට යමු බුසම ලග්නයේ හිමි ඔබට මධ්‍යස්ථ තත්ත්වයෙන් යනවා. සුබ අසුබ මිශ්‍රව තමයි ගත කරගෙන යන්නේ. එහෙම යනකොට ජූනි 21ත් අගෝස්තු 3ත් අතර කාලය මානසික අසහනය ඇති වෙනවා. ස්නායු තත්ත්වයන්ගේ පීඩනයක් ඇති කරනවා. හිසේ අමාරු, එහෙම නැත්නම් හිසේ නොසන්සුන් බව, හිතේ නොසන්සුන් බව නිසා හිතට බරක් ඇතිවීම, කරදරයක් ඇතිවීම පෙන්වනවා. ඒ වගේම බුද්ධිමත් තීන්දුව తీරන ගැනීම හැකියාව තියෙනවා. ඒක ක්‍රියාත්මක කරගන්න බැරි වෙනවා. ඒ තීන්දුව తీරන අගෝස්තු 3න් පස්සේ ක්‍රියාත්මක වෙයි. එතෙන්ද ඉන්න පුළුවන්. හුඟක් මහන්සි වෙලා කටයුතු කරලා පොඩි ලාභයක් ලබන්න පුළුවන්. පොඩි ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්. ඒ ප්‍රතිඵලයේ පොඩි වුණත් ඒකේ දිගට ගියාම අගෝස්තු 3න් පස්සේ ජයග්‍රහණය කරා යන්න මේ මොහොතේ කරන කටයුතු ඉවහල් වෙනවා. විශේෂයෙන්ම හිසේ අමාරු ඇති වෙන්න පුළුවන්, හිසට අනතුරු ඇති වෙන්නට පුළුවන්, මානසික අසහනය ඇති වෙන්න පුළුවන්, ස්නායු තදවීම වගේ දේවල්, ස්නායු රෝග ඉස්මතු වෙන්නට පුළුවන්. වෘෂභ ලග්නයට මේන් ප්‍රේසම් වීම වැදගත් වෙනවා. ඒ වගේම පුජ්‍යලස් ගාද්දුට සංවේදීත් වෙනවා මේ කාල සීමාවේ. අපි ඊළඟට යමු මිථුන ලග්නය හිමි ඔබට. හොඳ බුද්ධිමත් තත්ත්වයක් තියෙනවා, හොඳ ප්ලෑන් සකස් කිරීමේ හැකියාවක් තියෙනවා මේ මොහොත. අනාගතයේ සැලසුම් කරන්න පුළුවන්. ඒවා කටයුතු කරලා ජයග්‍රහණය ගන්න බැරුණොත් සැලසුම් හදලා ක්‍රමක්‍රමයෙන් ආරම්භ කරන්න පුළුවන් අවස්ථාවක ඉන්නවා. මේ ප්‍රතිඵල ලැබෙන්නේ අගෝස්තු 3න් පස්සේ. ඒ අතරෙම ඔබට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ වෙලාවේ
පාදයකට අතට පයකටයි විශේෂයෙන්ම පිරිමි පක්ෂේ නම් දකුණු කකුලටත් කාන්තා පක්ෂේ නම් වම් කකුලටත් හානියක් ආසාදනයක් අසාත්මිකතාවක් වෙන්න පුළුවන් නැත්නම් අනුතරක් වෙන්න පුළුවන්. ගා බුද්ධිමත් තීන්දුව తీරන ගැනීම හැකියාව තියෙනවා. ජූනි 2 පස්සේ තවදුරටත් ධනයට සැලකිය උත්තර හොඳයි කොට ධනෙ ලැබීම නෙමෙයි මෙතන දෙන ධනෝපාන මාර්ග සකස් කර ගැනීම හැකියාව. ධනය උත්පාදනය කිරීමේ ක්‍රම සකස් කර ගැනීම හැකියාව. ඒ දැනුම බුද්ධිය එනවා. ඒ අනුව ක්‍රියා කළ පසුව ගන්න පුළුවන් ප්‍රතිඵල ප්‍රබලවම තියෙන්නේ කකුලකට පාදයකට හානියක් අනතුරක් ආසාත්මික බවක් ආසාදනයක් ඇති වෙන්න හේතුවක් තියෙනවා. පාදයකට නොවුනොත් අතකට වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා කටක ලග්න හිමි ඔබ වෙත. කටක ලග්නේ හිමි ඔබට මේ අවස්ථාව එඩිතර බුද්ධිමත් තීන්දුව తీරන ගැනීමේ ළඟ අවස්ථාවක් උදා වෙනවා. විශේෂයෙන් දැන් මේ අද ඇවිල්ලා මේ 20 වාගේ ජූනි 2 පහු වෙනකොට හොඳ දැනුමක් අවබෝධයක් සංසුම් බවක් සමග ප්‍රධානත්ව ලක්ෂණ පහළ වෙනවා. ක්‍රියාත්මක වීමේ හැකියාව එනවා. හිම උනත් මුත්‍රා මාර්ග ආශ්‍රිත රෝග ගර්භාශ්‍රිත රෝග තියෙන අයට උස්සන්න වෙන්න පුළුවන්. කල්පනාකාරී වීම වැදගත්. විශාල ධනහානියකට හේතු වෙන්නත් පුළුවන්. මේ දෙකෙන් එකක්. එක්කෝ වකුගඩු ගර්භාශාස්ත්‍ර රෝග තත්ත්වයන් ඉස්මතු වීම එහෙම නැත්නම් ධනහානියක්. අර කොච්චර බුද්ධිමත් නායකත්ව ලක්ෂණ තිබුණත් කල්පනාකාරී විය යුතුයි ධනහානියකට හේතු වෙනවා. ඒ කවද්ද? ජූනි 21ත් අගෝස්තු 3ත් අතර කාලේ. පැහැදිලිවම ඒක තමයි කටක ලග්න හිමි ඔබ ප්‍රේසං විය යුතු තත්ත්වය. ධනහානියකින් හෝ මුත්‍රා මාර්ගාස විශේෂයෙන්ම යටි බඩ ආශ්‍රිත ආසාදනයකින් හෝ පීඩා විඳිනවා. එහෙම නැත්නම් ධනහානියක් වෙන්න පුළුවන්. ඒ ගැන කල්පනාකාරීව අනෙක් කටයුතු කිරීම තාම වැදගත්. කට ගන්න හොඳ යෝගයක් දෙනවා. එඩිතර බවත් දැනුමත් බුද්ධියත් සම යනවා. තාම හොඳයි. 23න් පස්සේ එහි ප්‍රතිඵල ලැබීමේ හැකියාව තියෙනවා. අපි ඊළඟට යමු සිංහ ලග්නේ හිමි ඔබට විදේශ සම්බන්ධ දේවල් වලින් ලැබීමට හොඳයි. මේ අවස්ථාව යන්තරමකට විදේශගත වීම වලට සැලසුම් කිරීමට හොඳයි. ඒත් විදේශගත වීමට මේ වෙලාවේ ප්‍රබල බාධක බලපානවා. අනාගතයේදී විදේශගත වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගැනීමට හොඳ අවස්ථාවක් දෙනවා. ඒ වගේම රැකියා අවහිරතාවයකට ප්‍රධානීන්ගේ අප්‍රසාදයට ලක්වීමට රැකියා මාරුවකට රැකියා හිමීමකට ප්‍රබල ඉඩකඩක් සකස් වෙනවා. ජූනි 21ත් අගෝස්තු 3ක් දක්වා කාලය ඇතුළත ව්‍යාපාරයක් කඩාවැටෙන්න හේතු වෙනවා. ප්‍රේ සම්බේතුයි සිංහ ලග්න හිමි ඔබ 2026 ජූලි 18 දක්වාත් වඩාත් නිවැරදිව අගෝස්තු 23 දක්වාත් කාලය රැකියාව කරන කියන කටයුතු ව්‍යාපාර පවත්වාගෙන යාමේදී වඩාත් අවධානයෙන් කටයුතු කිරීමට කල්පනාකාරී වීමෙන් මේ தත්ත්වය මග අරගන්න පුළුවන්. කන්‍යා ලග්නේ හිමි ඔබට රැකියා තත්ත්වයන් මධ්‍යස්ථව පවත්වාගෙන යන මේ අවස්ථාවේ ක්‍රියාකාරකම් හොඳයි. බොහෝ දේට දක්ෂ වෙනවා. යුග දිවියේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්කමක් තියෙනවා. දක්ෂ වෙනවා කියන අදහස් කලේ යුග දිවියේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියන අදහස් කලේ සහකාරුවෝ සහකාරියත් තමන්ගේ තත්ත්වයට පහළට වෙනවා. ඒ නිසා ප්‍රශ්න අවම කරගන්න පුළුවන්. තමන්ගේ දක්ෂතාව ඉස්මතු වෙනවා. ඒ නිසා ප්‍රශ්න අවම කරගන්න පුළුවන්. විදේශ පිළිබඳ කටයුතු වලින් ජයග්‍රහණ ලැබීමේ හැකියාවක් තියෙනවා. මේ සියලු තත්ත්වයන් යටතේ සල්ලි කර්ම වලට අනුතුරු වලට අභාග්‍ය සම්පන්න අවස්ථාවලට අවාසනාවන්ත අවස්ථාවලට මුහුණ දීමේ කිසියම් ඉඩකඩක් තියෙනවා. ජූනි 21ත් අගෝස්තු 3ත් අතර කාලයේ හදිසි අනතුරු සල්ලි කර්ම කඩා වැටීම් මානසික බිඳ වැටීම් වලට කිසියම් අවස්ථාවක් දෙනවා. ජූනි 21ත් අගෝස්තු 3ත් අතර කාලයේ ඒ ටික කන්‍යා ලග්නෙට ඔබට යෙදෙනවා. ඒ පිළිබඳ අවධානයෙන් කල්පනාවෙන් කටයුතු කළොත්
මේ අවස්ථාව අවම කරගන්න හෝ මගහැර ගන්න අවස්ථාවක් උදා වෙනවා. ජූනි 2 පස්සේ ධනයට තරමක් දුරට හොඳයි. ඒ තත්ත්වයෙන් යටතේ පුජ්‍යලයා කිසියම් සහැල්ලු තත්ත්වයකටපත් වෙනවා. ඒ තත්ත්වය යටතේ වුණත් අර හදිසි අනතුරක් වාගේ දෙයකට ඉඩකඩ වැඩි. මානසික අසහනයෙන් තොරව සහැල්ලු බවෙන් තොරව මනසට බරක් අරගෙන කටයුතු කිරීමෙන් අවදානමට මුහුණ දීමේ හැකියාව නිතර තබා ගැනීමෙන් තත්ත්වය සමනය කරගන්නට කන්‍යා ලග්න හිමි ඔබට අවස්ථාව සලස්වා ගත හැකි, උදා කරගත හැකි. තුලා ලග්නයේ හිමි ඔබට භූමිලාභ ලැබීමේ යම්කිසි අවස්ථාවක් තියෙනවා. ඒත් මේවා ලැබෙනවම නෙමෙයි, ලැබෙන්න පුළුවන් පසුබිම සකස් වීමක් පෙන්වන්න කරනවා. රැකියා තත්ත්වයේ, ව්‍යාපාරික තත්ත්වයේ සැලකිය යුතු හොඳ මට්ටමකින් පවත්වාගෙන යෑම හැකියාවක් තියෙනවා. උසස් දියුණුවක් නොලැබුවත් වැඩි කරදර අවහිර වලින් තොරව පවත්වාගෙන යාමේ හැකියාවක් තියෙනවා. මුත්‍රා මාර්ග ගර්භාෂාස්ත්‍ර ආසාදන තියෙන කෙනෙකුට නම් ඒව උත්සන්න වෙනවා අනිවාර්යයෙන්ම ජූනි 21ත් අගෝස්තු 3ත් අතර කාලේ. ඒ වගේම නිරෝගී කෙනෙක් වුණත් පිරිසිදු වතුර, පිරිසිදු පලා වර්ග, කොළ වර්ග ආහාරයට ගත යුතුයි. ක්ෂණික ආහාර, විස සහිත ආහාර, සැර ආහාර නොගත යුතුයි. පැහැදිලිවම පෙන්වනවා යටබඩ ආශ්‍රිත ඉන්ද්‍රිය පන්තියේ හෝ උකුල්ලට ආශ්‍රිත ප්‍රදේශයේ අස්ථි බිඳීම් වලට, ශල්‍ය කර්ම වලට, අනුතුර වලට විශේෂ හේතුවක් වෙනවා. වග්ගඩු පරිස්සම් කරගන්න අවශ්‍ය එවතුම් පැවතුම් රටාව, ආහාර මණ්ඩල රටාව සකස් කරගත යුතුයි. ඒකත් ඉතාම ප්‍රබලව තියෙනවා ජූනි 21ත් අගෝස්තු 3ත් අතර කාලේ. සුබදායකත හැටියට තුලා ලග්න කියන්නේ ඉගෙනීමට හොඳයි. විදේශ ලැබීම් වලට හෝ විදේශගත වීම වලට උත්සාහ කරන්නට හොඳයි. අගෝස්තු 23 පස්සේ දැනුමට, අවබෝධයට, ලැබීමට, සතුට, සහනයට සියල්ලට සුබදායක වෙයි. වෘශ්චික ලග්නයේ හිමි ඔබ හුඟක් දක්ෂ වෙනවා මේ වෙලාවේ. හුඟක් උනන්දු වෙනවා. ප්‍රතිඵල නොලැබුණත් ප්‍රතිඵල අපේක්ෂාවෙන් කටයුතු කිරීමේ ඕනෑකම, හැකියාව, දක්ෂතාව මේ මොහොතේ තියෙනවා. ඒ වගේම ගම්බින් ධන දේපොළ ඉගෙදකටම තමන් සතුදේව වඩා වර්ධනය කරගන්න, සංවර්ධනය කරන්න අවශ්‍ය කටයුතු සකස් කිරීමට, නැත්නම් කල්පනා කිරීමට, ප්ලෑන් කිරීමට, සැලසුම් සකස් කිරීමට හොඳ අවස්ථාවක්. ක්‍රියාත්මක කළා නොකළා ඒ වෑයම් ප්‍රතිඵල අනාගතයේදී ගන්න පුළුවන්. දැනුමට ඉගෙනුමට හොඳයි. ඒ සියලු තත්ත්වයන් යටතේ ජූනි 21ත් අගෝස්තු 3ත් අතර කාලය යුග දෙවි බාධකයක් ප්‍රබලව උපදිනවා. ඒක සටනක් වෙන්නට පුළුවන්. අනුතරක් හෝ සල්ල කර්මයක් නිසා ඇති වෙන අනික් කෙනාගේ තනිවීමක් වෙන්නට පුළුවන්. තාම සමගි සම්පන්නව ඉන්න දෙන්නෙකුගේ අතරේ වුණත් කිසියම් පීඩනයක් ඇතිකරන්න ප්‍රබල දායකත්වයක් සපයනවා මේ ග්‍රහ පිහිටීම් ටික. සුභා ධර්මයේ Tamanta කරකෝල ගහනවා යුග දෙවියට. ඊටාම කල්පනාකාරී විය යුතුයි. වෘශ්චික ලග්න හිමි ඔබ ජූනි 21ත් අගෝස්තු 3ත් අතර කාලය කිසියම් පීඩනයකට ලක් වෙනවා යුග දෙවිය පිළිබඳ. නොසිතූ ආකාරයේ පීඩනයක් දෙනවා. මේක වෘශ්චික ලග්නකාරයන්ගෙන් 90%කටම වඩා දෙන්න පුළුවන් දෙයක්. ඊටාම කල්පනාකාරී විය යුතුයි. අති දක්ෂයි පුජ්‍යලයා. දැනුම තියෙනවා. භූමි ලාභ ලැබීමේ හිතවත් හැකියාව තියෙනවා. විදේශ දේවල් ලැබීමේ හැකියාව තියෙනවා. දුර ප්‍රදේශින් වල ලැබෙන දේවල් වලින් ලැබීමේ හැකියාව තියෙනවා. මේ සියල්ල යටතේ යුග දෙවියට මරු පහරක් දෙන්න සුභා ධර්මයේ කුරුමානම් අල්ලගෙන ඉන්නේ. ඒම් කරලා තියෙන්නේ කල්පනාකාරීවම ඉතාම වැදගත්. පුච්චික ලග්නයට පැහැදිලිවම කියන තියෙන ඔය ටිකයි. මේව අත්දකින්නේ කියලාත් මම ප්‍රේක්ෂක ඔබගෙන් ඉල්ලනවා. මේ අවස්ථාවේ ධනු ලග්නය දැනුමෙන් ආඩ්‍යයි, සංවේදී බව තියෙනවා, හැකියාව තියෙනවා, එඩිටර් බව තියෙනවා,
ධනු ලග්න හිමි ඔබ දක්ෂයි, සංවේදී, සාමකාමී යුගදියක් ගත කරනවා. විශේෂ දියුණුවක් නැතත් සටන්කාමී නැතුව සහැල්ලු තත්වයෙන් ඉන්නවා. බොහෝ විටම ධනු ලග්න හිමි ඔබවත් සමාජයත් ඔබේ පවුලත් තේරුම් අරගෙන මැද පිළිවෙතක ඉන්නවා. ඉගිල්ලෙන්න හදන්නෙත් නැහැ, යට යන්නෙත් නැහැ. මේ ගත කරන වෙලාව හිමි අවස්ථාවක්. මේ ඒ තත්වයේ යටතේ උනත් පිය පාර්ශ්වයේ වැඩිහිටියෝ අපලයක් පෙන්වනවා. තමන්ගේට ඒ ගැන වියදම් කරන්න, සමය වියදම් කරන්න අවස්ථාවක් වෙන්න පුළුවන්. උදරය ආශ්‍රිත ගෑස් තත්ත්වයන්, ගෑස්ට්‍රයිටිස් එහෙම නැත්නම් වාත රෝග උස්සන්න වෙන අවස්ථාවක්. බඩගිනි වැඩි වෙන අවස්ථාවක්. ධනු ලග්න හිමි ඔබට. මේ තත්ත්වයන් යටතේ විදේශ විපත් ජූනි 21ත් අගෝස්තු 3ත් අතර කාලයේ විදේශගත වෙන්න බලා හිටියා නම් ඒවා පසුබෑමකට ලක් වෙන්න පුළුවන්. විදේශගත වෙලා හිටියා නම් රැකියා හිමීමක් වෙන දෙයක්කට වැඩි ඉඩහසරක් මේ මොහොත උත්පාදනය කරනවා. සුභා ධර්මයේ විසින්ම Tamanට මේ தත්ත්වය ඇති කරලා දෙනවා. උදරය ආශ්‍රිත වායුමය ස්වභාවයක් ඇති වෙන්නට පුළුවන්. රැකියා තත්ත්වයන්ගේ කඩාවැටීමක් හෝ විදේශ සම්බන්ධ දේවල් කඩාවැටීමක් ඇති වෙන්නට පුළුවන්. මේකත් ජූනි 21 අගෝස්තු 3 දක්වා පමණක් මේ අගෝස්තු 23 දක්වා මේ තත්ත්වය තියෙනවා. රාජ්‍ය ප්‍රධානීන්ගෙන් නැත්නම් තමන්ගේ අංශ ප්‍රධානීන්ගෙන් පීඩාවක් ඇති කරනවා. ධනු ලග්න කල්පනාකාරී හිමි තමයි වැදගත්. මකර ලග්නයේ හිමි ඔබට හොඳ එඩිතර සිතුම් පැතුම් රටාවක්, උනන්දුවක්, කටයුතු කිරීමේ වැඩි ඕනෑකමක් තියෙනවා. ඉගෙනීමට ප්‍රබල බාධා ඇති වෙනවා. ඉගෙනීමට ප්‍රබල බාධා ඇති වෙනවා මකර ලග්න හිමි ඔබට. ඉගෙනීම කැඩෙන්න හේතු වෙන්න පුළුවන්. ඉගෙනීම අත්හැර යන්න හේතු වෙන්නට පුළුවන්. මේ தත්ත්වය ඊටාම දරුණුවට තියෙනවා. විදේශගත වීමට හැකියාවන් එනවා කාලසර ප්‍රවේගයෙන් පස්සේ. අගෝස්තු 23 පස්සේ විදේශගත වීමේ හැකියාව පැහැදිලිවම උදා වෙනවා. ඒ කාට දැනුම අවබෝධයක් ඇති වෙනවා. ඒතෙක් ඊටාම අසුබ තත්ත්වයක් තියෙන තමන්ගේ දැනුම. ඉගෙනීමට නොහැකියාව පමණක් නෙමෙයි, ඉගෙනීම කැඩීම පමණක් නෙමෙයි, තමන් දන්නා දේ උනත් නිවැරදිව කිරීමේ නොහැකියාවක් ඇති වෙනවා. තමන් හොඳින්ම කරන දේ උනත් වරද්දා ගන්න අවස්ථාවක් ලැබෙනවා. එයින් පරිස්සම් වෙන්නට ඕනේ. වැඩිහිටියන්ගේ තමන්ට හිතවත් අයගේ උපදෙස් අනුව කටයුතු කිරීම මකර ලග්න හිමි ඔබට ඊටාම සුබදායකයි. කුම්භ ලග්න හිමි ඔබ මේ කාලය තුල සහැල්ලුයි කියනවත් බෑ, ටිකක් හිතුවක්කාර, වැඩි උනන්දුවක් නැති ගත කරන අවස්ථාවක් තමයි තියෙන්නේ. කම්මෝගෝ චිකාවෝ වගේ අදහසක තමයි රැඳිලා ඉන්නේ. ඔබ මේ අවස්ථාව වෙනකොට ලේ දෝෂ යම් තරමකට තියෙනවා. කොලෙස්ටරෝල් වෙන්න පුළුවන්, ප්‍රෙෂර් වෙන්න පුළුවන්, අඩු වැඩි වෙන්න පුළුවන්, වෙනත් ලේ දෝෂ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වයස අනුව, ඒ තරාතිරම අනුව, ඒ සමාජ තත්ත්වය අනුව, ඒ පුජ්‍යලය අනුව කුම්භ ලග්න හිමි ඔබට මේ මොහොත ලේවල විෂමතාවල් වලට මුහුණ දෙන්න අවස්ථාවක් යෙදෙනවා. කල්පනාකාරීම ඉතාම වැදගත්. ඒ වගේම කුම්භ ලග්න හිමි ඔබේ හෘද වස්තුව පෙනාලු ආසාදන තත්ත්වයන් තියෙනවා, ඇස්මා වගේ දේවල් තියෙනවා. කුම්භ ලග්න හිමි ඔබට 2026 ජූනි 21ත් අගෝස්තු 3ත් අතර කාලයේ යොවසන් වෙනවා. බොහෝ විටම සල්ල කර්ම වලට හේතු වෙනවා. බොහෝ විටම මරණය හා සමාන අවස්ථාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙලා අගෝස්තු 3 පස්සේ තමයි සුබදායක තත්ත්වයක් ඇති කරන්නේ. කුම්භ ලග්නෙට පැහැදිලිවම පෙන්නනවා පපුව ආශ්‍රිත ඉන්ද්‍රියපන්තියේ ආසාදන සංකූලතා වැනි දේවල් වලට මුහුණ දීමේ වැඩි ඉඩහසරක් මේ සබහා ධර්මය ඔබට උත්පාදනය කරනවා. 23 අගෝස්තු 3 පස්සේ නම් යුග දිව්‍ය සාමකාමී වෙනවා. ක්‍රියා කිරීමේ හැකියාව වැඩි වෙනවා. දැනුම අවබෝධය එනවා. සංවේදීකම එනවා. හොඳයි. ඔබ ජූනි 21ත් අගෝස්තු 3ත් අතර කාලයේ පපුව ආශ්‍රිත ආසාදන තියෙන කෙනෙක් නම් විශේෂයෙන් ප්‍රවේශම් විය යුතුයි. වෛද්‍ය උපදෙස්
සමගම ඇවතුම් පැවතුම් රටාව ක්‍රමානුකූල කරගත යුතුයි. ඒ වගේම විවේකය ඔබට ඉතාම වැදගත් වෙනවා. ඔබ කුම්භ ලග්නයේ හිමි ඔබ ටිකක් මේ අවස්ථාව කුම්භ ලග්නයට ආවේනික නොවන හිතුවක්කාර දරබ්බර ගති වලට යොමු වෙන අවස්ථාවක ඉන්නේ. එයින් වැළකීම කුම්භ ලග්නයට ආවේනික ලක්ෂණයම පැවැත්වාගෙන යාම වාසිදායකයි. මීන ලග්නයේ හිමි ඔබට මේ වෙලාවේ ඇස් අමාරු ඇතිීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. අක්ෂි ආබාධ ඇතිීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. සිතේ කලකිරීම ස්වභාවයක් ඇතිීමේ ඉඩකඩක් තියෙනවා. දැනුම බුද්ධිය තියෙනවා, සංවේදීතාවය තියෙනවා අරව යටතේ. ඔබ ජූනි 21 ඉඳලා අගෝස්තු 3 දක්වා කාලය තුල ටිකක් දඩබ්බර ගති ගුණ පහළ වෙනවා ඔබට. මීන ලග්නයට අදාළ නොවන තත්ත්වයක්. මානසික ආවේගශීලී බවක්, ක්‍රියාත්මක වීමේ ඕනෑකමක්, උනන්දුවක් ඇති වෙනවා. ප්‍රබල ජයයක් හිතගත දෙකේ ජව සම්පන්න වෙනවා. සංවේදිකම ඊටම අඩු වෙනවා. හිතුවක්කාර පුජ්‍යලේ බවට පත් වෙනවා. විනෝදේ හඹා යන්න උත්සාහ කරනවා. මේ තත්ත්වයන් යටතේ ජූනි 21ත් අගෝස්තු 3ත් අතර කාලය ඔබ මානසික ආතතියකට පත් වෙනවා. මොකක්ද හේතුව? තමන්ගේ සිතුම් පැතුම් රටාවට බලාපොරොත්තු වෙච්ච දේ ඉෂ්ට සිද්ධ නොවීම නිසා. බලාපොරොත්තු ඉලක්කය කරා යන්න හඹා යන්න නොහැකි වීමෙන් මානසික ආතතියකට පත් වෙන්නට පුළුවන්. ඒ වගේම මානසික තත්ත්වයන් එහෙම නැත්නම් පීනස් තත්ත්වය උග්‍ර කරුණාස ආශ්‍රිත ආසාදන තියෙන අය විශේෂයෙන්ම ප්‍රේසම් විය යුතුයි. උග්‍ර කරුණාස ආශ්‍රිත ආසාදන තියෙන අය විශේෂයෙන්ම ප්‍රේසම් විය යුතුයි. ජූනි 27 අගෝස්තු 3ත් අතර කාලය. මේ ජූනි 21ත් අගෝස්තු 3ත් අතර කාලය සියලුම ලග්න වලට කිසියම් පීඩනයක් ගෙන දෙනවා. මා සාකච්ඡා කළා ඒ ලග්න වලට බලපාන ආකාරය පිළිබඳව පැහැදිලිවම ප්‍රධාන වශයෙන්ම කියන්න තියෙන්නේ මේ ටිකයි. ඊට අමතරව මේ ඇතුලේ කිසියම් සුබවාදී බවක්, සුබදායක බවක් තියෙනවා. ඒ සුබදායක බව තියෙන්නේ පුජ්‍යලයා ගන්න තීන්දුව తీරනා සැලසුම් සකස් කිරීම අනුව. ඒ සැලසුම් සකස් කළ පමණින්ම ඒවා ක්‍රියාත්මක කරන්න මේ අවස්ථාවේ නිවැරදි සැලසුම් සකස් කිරීමේ හැකියාව සියලුම ලග්න වලට යන්තරමකට තියෙනවා. අඩු වැඩි වශයෙන් සියලුම ලග්න 12ටම අනාගතය පිළිබඳ කිසියම් ප්ලෑන් කරගැනීමේ හැකියාවක්, බුද්ධියක්, දැනුමක්, ඕනෑකමක් ඇති වෙනවා. ඒවා සාර්ථක කරගන්න පුළුවන් අගෝස්තු 23 පස්සේ. වඩාත් ජූලි 17න් පස්සේ මේවා ක්‍රියාත්මක කිරීමේ වැඩි ඕනෑකමක්, පුළුවන්කමක් ඇති වෙනවා. මේ අවස්ථාව පුජ්‍යලයක් සතු වුණත්, රටක් සතුව ගත්තත්, ලෝකයේම සතුව ගත්තත් ක්‍රියාකාරකම් වල අගක් මුලක් නැති මැද නවතින අවස්ථාවක තමයි ඉන්නේ. මේක තමයි සත්‍ය. සුභා ධර්ම, සුභා දහම දින පණිවිඩය මේකයි. මේ අවස්ථාවේ ප්‍රයෝජන ගන්නත්, අසුබ තත්ත්වයන් අවම කරගන්නත් මේ සාකච්ඡාව ඔබ සැමට ප්‍රයෝජනවත් වේවා, ප්‍රයෝජනවත් වනු ඇතැයි මා සිතනවා. ශිල්පෝපත නාලිකාවේ බුද්ධිමත් බහුශ්‍රත ඔබට සුබ පතමින් ජයග්‍රහණය කරා හඹා යන්නට අවශ්‍ය ධෛර්යය, වාසනාව පෑදේවා, උදා වේවායි ආශිංසනය කරමින් මේ මොහොතෙන් සමුගන්නවා. ආයු බෝවයි.